වලිය පටන් ගත්තේ? මල්ලිද පටන් ගත්තේ වලිය? අක්කිද පටන් ගත්තේ? Hi, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයාලා මුලින්ම දැක්කේ අපේ ගෙදර සාමාන්‍ය දවසක්. මේ ඉන්නේ අපේ මිෂ්කී ෂූබොයි. ඉතින් මේ දෙන්නගේ වැඩේ මෙහෙම රණ්ඩු වෙවි සෙල්ලම් කරන එක තමයි. කොයි වෙලාවෙ බැලුවත් රණ්ඩු වෙනවා. හැබැයි දෙන්නට දෙන්න නැතුව බෑ. ඉතින් මෙතනදි මේ රණ්ඩු වෙන්නේ එක්කෙනෙක් කලින් සෝෆා එක උඩට ආවා කියලා. මම ඉතින් ගෙදර ආවහම මගේ දවස ගෙවෙන්නෙම මේ දෙතුන් දෙනාත් එක්ක තමයි. මම ගෙදර ආවා. අපි රුවන්වැලි සෑයට යන්න හදන්නේ. අපි දෙන්නටම හොඳටම හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ. පේරවල ලෙඩ පාටයි ලෙඩු දෙන්නෙක් වගේ. අපි ටවුන් එකට ගිහින් තමයි රුවන්වැලි සෑයට යන්නේ. මම මේ වීඩියෝ එක කරනකොට මට හෙම්බිරිස්සාව හැදිලා මං හොඳටම ලෙඩ වෙලා හිටියේ. දවස් 2-3ක් තමයි අපිට නිවාඩුව හම්බෙලා තිබුණේ. ඉතින් මම මේ දවස් ටිකේම කරේ ගෙදර හිටපු එක. අද තමයි මට පුළුවන් වුණේ ටවුන් එකට ගිහින් මට ගන්න දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් අරගෙන වැඩි ටිකක් කරගෙන රුවන්වැලි සෑයට යන්න තමයි මේ හදන්නේ. පොඩි වැස්සකුත් එන්න වගේ තමයි තියෙන්නේ. අපි ටවුන් එකට ගිහිල්ලම් බලමු. ගොඩක් දවසකට පස්සේනේ මම ගෙදර ආවේ. ඉතින් අම්මත් එක්ක කියව එයා කියන දේවල් වලට hina වෙවි ඕපදූප කතා කර තමයි මම මේ ඉන්නේ. ඒ අතරතුරේ මම හැම වෙලේම මගේ කැම් එකේ මේ මගේ ලස්සන ඉයරින්ග්ස් දිහා බල හිටියා. මේ ලස්සන ඉයරින්ග්ස් දෙක අපේ අක්කා තමයි මට එවලා තිබුණේ. ඒක නිකන් සීෂෙල්ස් වගේ. මේ වගේ ලස්සන ඉයරින්ග්ස් සෙට් එකක්ම මට එයා එවලා තිබුණා. ඉතින් මම ඒ දෙකට මාර කැමති. මම ඒ දෙක මෙහෙම පද්ද තමයි වීඩියෝ කර ගියේ. ටවුන් එකට ගිහින් මගේ වැඩ ටිකත් ඉවර කරගෙන එළියට බහිනකොට මෙන්න හොඳටම වහින්න පටන් ගත්තා. ඒ වෙලාවේ සෑහෙන ලොකු වැස්සක් තමයි තිබුණේ. ඉතින් අපි රුවන්වැලි සෑයට යනවද නැද්ද කියලා තමයි මේ කල්පනා කරන්නේ. මොකද අපිට එළියට බහ ගන්නවත් බැරි තරම් ලොකු වැස්සක් තමයි ඒ වෙලාවේ තිබුණේ. හොඳටම වහිනවා අපිට. පොඩි නිසා හොඳයි. ටිකක් වෙලා යනකොට වැස්ස ටිකක් පායපු නිසා අපි කෙලින්ම ශ්‍රීමා බෝධියට තමයි ආවේ. අපි එතනින් මලොත් අරගෙන දැන් ශ්‍රීමා බෝධිය වඳින්න තමයි මේ යන්න හදන්නේ. මේ තියෙන්නේ ඊට පහවදා උදෙන්ම ෂූබුත් එක්ක තමයි මම දවස පටන් ගත්තේ. මෙයා ඉතින් හරි කෝලමක් තමයි. අපේ ගෙදර ඉන්න බබා වගේ තමයි මෙයා ඉන්නේ. මෙයාට හැමෝම ආදරේ. මට ඉතින් මෙයා නැතුව කොයි වෙලාවකවත් ඉන්න බෑ. මම කැම්පස් එකේ හිටියත් වීඩියෝ කෝල් එකකින් හරි මේ දෙන්නව අනිවාර්යයෙන්ම බලනවා. ෂූබු විතරක් නෙමෙයි අපේ ගෙදර තව 4 දෙනෙක් ඉන්නවා. ඉතින් ෂූබුත් එක්ක සෙල්ලම් කරපු එක තමයි මම උදේම කරේ.
ගෙදර ආවම ඉතින් අපේ අම්මා එක එක දේවල් මට හදලා දෙනවා මේක කරන්න අරක කරන්න කියලා. හැබැයි හොඳටම හෙම්බිරිස්සාව හැදිලා හිටපු නිසා මං දියුල් කිරේක නම් බිව්වේ නැහැ. ඊට පස්සේ ටිකක් හවස් වෙලා මට හිතුණා හොඳ සුප් එකක් හදලා බොන්න ඕනේ කියලා. මොකද වැස්සයි සීතලයි නිසා උණුවෙන් සැරට රස සුප් එකක් හදන්න ඕනේ කියලා හිතුණා. මම මේක හදන්නේ සුකිනි තියෙනවා කහ පාට එකයි කොළ පාට එකයි දෙකම තියෙනවා සුකිනි. එකක් දාලා කැරටුයි ඊට පස්සේ අල ගෙඩියකුත් ගත්තා. අල එකක් ඇති වෙයි කියලා හිතනවා. සුකිනි ගොඩක් තියෙන නිසා මම මේ ඔක්කොම ගන්නෙ නැහැ. මම කලින් සුප් එකක් හදනකොට සුකිනි දාලත් නැහැ. එනකොට අපි දාලා බලමු. මේ ගෝවා තියෙනවා. තව බිම්මල් වගේකුත් තියෙනවා. මේකට බටන් මෂ්රූම් දැම්මනම් තමයි රස. අපි අද තියෙන බිම්මල් එක දාලා රස සුප් එකක් හදමු. මේ ටික දාලා තව මේකට දේවල් දානවා. ඒවා මම සුප් එක හදන වෙලාවට ඔයාලට පෙන්නන්නම්. සුප් එකට ඕන එළවලු ටික කපාගෙන ඉවරයි. මේකට මම ඇඩ් කරා කොළයි කහයි සුකිනි. ඊට පස්සේ අල, කැරට්, ගෝවා, තව මෂ්රූම්ස්, ඊට පස්සේ කැරට් කිව්වනේ. මේකට මම දැම්මා කැරට්, අල, කොළ පාට සුකිනි, කහ පාට සුකිනි, ඊට පස්සේ ගෝවා, මෙතන බිම්මල්. තව මම මේකට එළවලු තැම්බිලා එනකොට නූඩල්ස් ටිකක් ඇඩ් කරනවා. ඊට පස්සේ සුවඳට රසට ගාලික් ඇඩ් කරන්නත් පුළුවන්. මම අලයි කැරටුයි දෙකම එකපාර තම්ම ගන්න හදන්නේ. මම අලයි කැරටුයි දෙකම එකපාර තැම්බෙන්න දැම්මා. මොකද මම ටිකක් ලොකුවට තමයි මේ දෙකම කපා ගත්තේ. මේක ටිකක් තැම්බෙන්න තියලා අපි අනෙත් එළවලු ටික ඇඩ් කරමු. ඉතින් එළවලු සුප් එකක් හදනකොට අපි කැමති විදිහේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. හතු නූඩල්ස් වගේක් තිබුණ ගෙදර මම මේ සුප් එකට ඒකෙන් ටිකක් ඇඩ් කරනවා. මේකට තැම්බීගෙන එනකොට සුදු ලුණුත් ඇඩ් කරන්න පුළුවන්. කැමති නම් විතරක්. සමහර අය සුදු ලුණු සුවඳට කැමති නෑනේ. ඊට පස්සේ මේ බිම්මල් ටික දානවා. දැන් එළවලු ටික තැම්බිලා තියෙන්නේ. මම මේකට මේ නූඩල්ස් ටිකකුත් ඇඩ් කරනවා. මට ගම්මෙලිසුයි ලුණුයි දානකොට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඔයාලට ඕන විදිහට ගම්මෙලිසුයි ලුණුයි දාගන්න පුළුවන්. ඊට පස්සේ ගෝවා ටිකත් මෙහෙමම දාමු. ගෝවා ටික ඔයාලා මොනවා හරි සොල જાතියක් මේකට දානවා නම් ඒවා
ටික අවසානෙටම දාගන්න එළවලු ටික හොඳට තැම්බුණාට පස්සේ. මෙන්න තියෙනවා මගේ සුප් එක. දැන් හොඳට තැම්බිලා තියෙන එළවලු ටික. මේ කලර් එක ඇවිල්ලා තියෙන්නේ කැරට් වල තියෙන පාට වලින්මයි මම හිතන්නේ. මොකද මම මේකට මුකුත් ඇඩ් කළේ නැහැ. සුවඳයි මේ වෙලාවේ නම්. මම ඉතින් ගෙදර ආවහම මේ වගේ සුප් එකක් එහෙම හදලා බොන්න හරි කැමතියි. මොකද අපි කැම්පස් එකේ ඉන්නකොට එක එක දේවල්නේ කන්නේ. ඊළඟට තමයි හරි වැඩක් උනේ මේ උණුවෙන් සුප් එක බෝල් එකට දාන්න ගිහිල්ලා මට ඉතින් හරි හදිසියෙ මම හදපු රස සුප් එක ගෙදර අයට බොන්න දෙන්න. ඉතින් හදිසියෙ වැඩි කමට මේ බෝල් එකට දානකොට මොකද වෙන්නේ බලන්නකෝ. දැන් මේ වීඩියෝ එක බලනකොටත් අපේ අම්මට යාගේ බෝල් එක මතක් කරනවා ඇති. මොකද මම සෑහෙන වෙලාවක් යනකම් ඒකට බැනුම් ඇහුවා. ඒකට හේතුව තමයි මම රස්නි විතර තමයි මේක මගේ තියෙන හදිස්සියට තමයි මම ඒකට දැම්මේ. ඉතින් මට කිව්වා ටිකක් වගේ නිමෙනකන් ඉන්න කියලා. හැබැයි ඉතින් මට හදිස්සි නිසා තමයි මම මේ බෝල් එකට දැම්මේ. මොකද මම මොනවා හරි කෑමක් හැදුවාම මට හෙන හදිස්සි ඒක ගෙදර අයට දීලා යාලා ඒක රස කර කර කනවා හරි බොනවා හරි බලන්න. කොහොම හරි ඉතින් අම්මම මට තව ලස්සන බෝල් එකක් දුන්නා මේකට දාන්න කියලා. මම මේකට දාලා හැමෝටම මේ බෙදලා දුන්නා කොහොමද මගේ සුප් එක කියලා රස බලලා කියන්න කියලා. ඉතින් සුප් එක නම් රසට තිබුණා. මොකද මම මේකට ගොඩාක් එළවලු ඇඩ් කරානේ. වතුර ගතියටත් වැඩිය මට ඕනේ එළවලු ටිකක් වැඩිපුර කන්න. ඉතින් මේක සැරට සුවඳට රසට තිබුණා. සුප් එක බීලා ඉවර වෙනකොටම ඔන්න අපිට ආපහු වහින්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා ගෙදර තියෙන ස්ට්‍රෝබෙරි වලට චොක්ලට් මෙල්ට් කරලා දාලා කන්න ඕනි කියලා. මම ඒ කම්බිනේෂන් එකට හරිම ආසයි. ගොඩාක් ලොකු ස්ට්‍රෝබෙරි ප්‍රමාණයක් තිබුණේ නැති නිසා මම චොක්ලට් මෙල්ට් කරන්න ගියේ නෑ. චොක්ලට් ස්ට්‍රෝබෙරි වෙනම දාලා මෙන්න මේ විදිහට ඒකත් කාලා තමයි නිදාගත්තේ. ඉතින් එදා දවසම තමයි ගෙවිලා ගියේ. මම කැම්පස් එකට ගියාට පස්සේ ඔයාලට තව ලස්සන vlog එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්න.